අපි පාඩම් කරන්න ගියාම ෂෝට් නෝට් එකක් හදන්න, මයින්ඩ් මැප් එකක් හදන්න, ෆ්ලෑෂ් කාඩ් ක්විසස් වගේ දේවල් හදන්න කොච්චර වෙලා යනවද? ඉතින් මේ දේවල් විනාඩියෙන් 2කින් කරගන්න පුළුවන් AI tool එකක් ගැන තමයි මම අද කියන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි Notebook LM. Google සමාගමෙන් අපිට දෙන Notebook LM ගැන ඔයා සමහරවිට අහලත් ඇති. මේක ඇත්තටම AI research and note taking assistant කෙනෙක් විදිහට තමයි එයාලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔයාටත් මේක ඉතා ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ස්ටුඩන්ට්ලට Gemini ඇතුළු AI tools කිහිපයක්ම නොමිලේ දෙනවා කිව්වනේ. ඒකත් එක්ක මේ Notebook LM කියන එකත් අපිට හම්බ වෙනවා. ඉතින් ඔයා තාමත් ස්ටුඩන්ට් ඔප එක ගත්තේ නැත්නම් මම කලින් දාපු වීඩියෝ එක බලලා ඉක්මනට ඒකත් ගන්න. හරි අපි යමු Notebook LM වලට. ඔයාට තියෙන්නේ Google එකට ගිහින් Notebook LM කියලා සර්ච් කරන්න. ඔයාට පළවෙනිට කරන්න ඕන දේ තමයි මෙතනින් අලුත් notebook එකක් create කරගන්න එක. ඉතින් ඔයා මෙතනදී ඒ subject වලට අදාළව වෙන වෙනම notebook create කරගන්නව නම් ඒක ඔයාට ගොඩක් ලේසි. ඒ වගේ මේ වැඩේ සාර්ථකයි. ඉතින් මෙහෙම notebook එකක් create කරගත්තට පස්සේ ඔයාට තියෙන පළවෙනි වැඩේ තමයි ඔයාගේ output language එක මොකක්ද කියලා මෙතන select කරන එක. මෙතන සිංහල කියන එකක් තියෙනවා. ඔයාට සිංහල අවශ්‍ය නම් සිංහල ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තියෙන කැමති භාෂාවක් තෝරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතනින් තියෙන්නේ sources upload කරන එක. මෙතෙන්දී ඔයාලට Google Drive එකෙන් ඒ වගේම links වලින් ඊළඟට copy paste කරලා ඒ වගේම website වලින් PDF image audio වගේ ඕන දෙයක් add කරගන්න පුළුවන්. ඉතින් sources upload කරාම ඔයාලට මේ විදිහට පෙන්නනවා. මෙතන තියෙන add කියන බටන් එක click කරලා ඔයාලට තවත් දේවල් මෙතන add කරගන්න පුළුවන්. ඒ වගේම discover කියන එකෙන් browser එකක් වගේ search කරලත් add කරගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි අප්ලෝඩ් කරපු sources වලට අදාළ පොඩි summary එකක් පෙන්නනවා. මෙතන පහලින් ඔයාලට ChatGPT වගේ දිගට ප්‍රශ්න අහලා ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට තමයි වැදගත්ම tools ටික තියෙන්නේ. මෙතන තියෙන tools තමයි audio overview, video overview, mind map, reports, flashcards සහ quiz. ඉතින් audio overview වලදී මෙතන option කීපයක් තියෙනවා. ඔයාලට කැමති විදිහට ඒවා select කරලා audio එකක් generate කරගන්න පුළුවන්. ඊළඟට video overview. මෙතනත් option කීපයක් තියෙනවා. මෙතෙන්දී ඔයාලට නිකන් presentation type එකේ video එකක් තමයි හදෙන්නේ. ඊළඟට mind map. මේක ඉතා වැදගත් tool එකක්. මේකේ හැම topic එකක්ම expand කර කර ඉස්සරහට යන්න පුළුවන්. මේක මම මාර්ම ආසම tool එකක්. ඒ වගේම මෙතෙන්දී report එකක් වගේ දෙයක් ලියා ගන්නත් ඔයාලට පුළුවන්. ඊළඟට flashcard. මේකේදී option කීපයක් තියෙනවා තෝරන්න. මේකත් නියම tool එකක්. අන්තිමට quiz. මෙතෙන්දී option කීපයක් තියෙනවා. මෙතෙන්දී ඔයාලට ප්‍රශ්න වලට උත්තර දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන description එකක උත්තරෙත් පෙන්නනවා. ඉතින් මේ හැම tool එකකම generate කරන දේවල් මෙතනින් පහලින් ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් download කරන්න, rename කරන්න, share කරන්න වගේම delete කරන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මම මේක ඔයාලට පෙන්වන්න ඕන නිසා 10 ශ්‍රේණි ඉතිහාසය textbook එක මේකට upload කරා. අපි බලමු මේකෙන් ලැබෙන output කොයි වගේද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතිහාසයේ ගැඹුරු ටැන් සොයා යන මේ ගමනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඇතේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවුණු පාසල් පෙළපොතකින් ගත්ත කොටස් කීපයක්. ඉතින් මේ මූලාශ්‍ර දිගේ ගිහින් ලංකාව ජනාවාස වෙච්ච හැටි, සමාජය, රාජධානිය මෙහෙම හැඩ ගැහුණු විදිහ. ඒව කිව තාක්ෂණය එහෙම කොහමද ඉලුනේ කියලාත් බලමු නේද? අන්න ඒක තමයි. ඒ ඔක්කොම හොයා බලන එක තමයි. සමහර වෙලාවට එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ වගේ පේන සිදුවීම් දෙකක් මුළු ලෝක ඉතිහාසයේම ගමන් මඟ වෙනස් කරන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක් ගැන. හොඳයි. අපි මේ කතාව පටන් ගමු 15 වෙනි සියවසේ යුරෝපියන්. එතන සිද්ධ වුණු එකම එක දෙයක්. ඒ කියන්නේ යුරෝපයයි ආසියාවයි යා කරපු ඉතිහාසයේ බලවත්ම නගරයක් වුණු කොන්ස්ටැන්ටිනෝපල් නගරයේ සිද්ධ වුණු දෙයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අප්ලෝඩ් කරපු source වලින් ඉතා වැදගත් output අපිට ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දී ඔයාලට අප්ලෝඩ් කරපු source වලින් select කරගත්තු එකට විතරක් audio video වගේ දේවල් generate කරන්නත් පුළුවන්. ඔයාලට තියෙන්නේ මෙතනින් අවශ්‍ය sources ටික විතරක් select කරලා අර audio overview, video overview වගේ දේවල් වල click කරලා බලන්න. ඉතින් ඉගෙන ගන්න ළමෙක්ට මේක මාරම වටින දෙයක්.
විශේෂයෙන්ම රිසර්ච් එකක් වගේ කරනවා නම් මේක මාරම වටින ටූල් එකක්. ඉතින් විශේෂයෙන් කියන්න ඕන දේ තමයි ඔයාලට එක්සෑම් එකක් තියෙනවා නම් අදරට මේකට සෝසස් ටික අප්ලෝඩ් කරලා වැඩේ ගොඩ දාගන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම හිතන්න එපා. මේක පාඩම් ගන්න යූස් කරනවා නම් මේක වැදගත් වෙන්නේ පාඩම් කරපු දේවල් මතක් කරගන්න. ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම ඔඩියෝ එකක් වීඩියෝ එකක් විදියට පාඩම් කරපු දේවල් අහන්න බලන්න ඔයාලට පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න. මොකද මේකදී අපිට අවුට්පුට් විදිහට දෙන්නේ අපි අප්ලෝඩ් කරන සෝසස් සමරයිස් කරලා. ඒ නිසා ගොඩක් දේවල් වලට මිස් වෙන්න පුළුවන්. ඒ නිසා හරි විදිහට මේක පාවිච්චි කරන්න. නෝට්බුක් එකේ ප්‍රී ප්ලෑන් එකේදී අපිට ලිමිට්ස් තියෙනවා. උදාහරණයක් විදිහට ඔඩියෝ 3ක් විතර අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රෝ ප්ලෑන් එක ගත්තොත් ඔයාලට මේවා අන්ලිමිටඩ් ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාලට මේ ස්ටුඩන්ට් ඔෆර් එක නොමිලේ ගන්නකොට මේ නෝට්බුක් LM කියන එකත් හම්බ වෙනවා. ඉතින් ඒකට මම කලින් වීඩියෝ එකක් කරා. ඒකත් බලන්න. මේ වීඩියෝ එක හොඳ නම් අනිත් අය බලන්න ෂෙයා කරන්න. තාමත් මෙස්ක්‍රූ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමු වෙමු. හැමෝටම ජය වේවා.